ඉතින් guys අද මම ඔයාලට ගෙනාවා Solar 4G cam එකක්. ඉතින් guys මේක සුපිරි low budget cam එකක්. මේක charge වෙන්නේ ඉරව්වෙන් 4G sim එකකින් තමයි වැඩ ගන්න. ඒ කියන්නේ ඔයාට ඕනිම location එකකට තප්පර 3න් 4න් set කරගන්න පුළුවන්. කිසිම wire එකක් අදින්න ඕනේ නැහැ. අඩුම ගානේ කැමරාවට power වත් දෙන්න ඕනේ නැහැ. ඉතින් guys අද අපි මේක unbox කරගමු. වැඩි කතා නැතුව අපි බහින වීඩියෝ එකට ආයිබෝන් කියලා පිළිගන්නවා ටෙක්සනා YouTube channel එකත් එක්ක අදත් එකතු වුණු මගේ යාළුවෝ හැමෝම. ඉතින් guys අපි අද මේ Solar 4G cam එක unbox කරගමු. ඉතින් guys මේක මේ විදිහට unbox කරගන්නකොට මුලින්ම අපිට බලා ගන්න පුළුවන් box එක open කරනකොටම කැමරාවේ ආරක්ෂාවට මේ වගේ රිජි ෆෝම් එකක් උඩින්ම තියෙනවා. ඉතින් guys ඊට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් cam එක power up කරන solar panel එක. මෙන්න මේ විදිහේ solar panel එකකින් තමයි සම්පූර්ණ කැමරාවම power වෙන්නේ. ඒ කියන්නේ solar panel එකෙන් charge වෙනවා cam එකේ battery ඇතුලේ ඒ charge එක backup කරගන්නවා. ඊට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් cam එකේ manual එක app එක setup කරන හැම දෙයක්ම මේකේ තියෙනවා. මේක මම අමුතුවෙන් කියන්න ඕන දෙයක් නැහැ. මේ වෙනකොට මගේ වීඩියෝ බලන ඔයාලා හොඳ ආකාරවම දන්නවා මේ cam එක setup කරන විදිය. ඉතින් guys ඊට පස්සේ සුපුරුදු විදියටම dual lens cam එක. ඉතින් guys මේ වගේ ලස්සන design එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් dual lens cam එක. ඒ වගේම emergency light දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන් sensors දෙකත් එක්ක. මේ cam එක rotatable cam එකක්. 360 rotate කරන්න පුළුවන්. ඉතින් guys මේ විදියට antenna දෙක අපිට බලා ගන්න පුළුවන්. ඒ හින්දා coverage අඩු පැත්තකට උනත් ලොකු issue එකක් එන්නේ නැහැ. මේ cam එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් guys මේ cam එකත් මම මෙහෙම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් solar panel එක බිත්තියට mount කරන bracket එක. ඉතින් guys ඒ වගේම nut and bolt ටිකත් අපිට හම්බෙනවා. එතකොට මේ cam එක setup කරන්න කිසිම දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කඩෙන් අලුතෙන් purchase කරන්න. ඉතින් guys මේක setup කරන්නේ මේ විදිහටයි. මෙන්න මේ විදිහට මුලින්ම අල්ලුවාලා අතර ගන්න ඕනේ. අතර අරගෙන solar panel එකේ යට පැත්තෙන් අපිට මේක holder එක බලා ගන්න පුළුවන්. මේ holder එක එතන තියලා උඩට push කරපු ගමන් ඒක එහෙම්ම lock වෙනවා. ඊට පස්සේ ඇන හතරක් හිල් කරලා අපිට roll plug ටිකයි ඇන ටිකයි හම්බෙලා තියෙනවා. ඒ වයින් මේක බිත්තියට mount කරන්න තියෙන්නේ. මේක බිත්තියට mount කරගන්න ඕනේ. ඊට යටින් cam එකේ ඇන හතර ඔයාලට බලා ගන්න පුළුවන් high කරන්න තියෙනවා. ඉතින් guys මේකෙදි මේ solar panel එක power දෙන්න ඕනේ තැනට විදිහට තියෙන්නේ මෙන්න මෙතන පිටිපස්ස ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි rubber O-ring එකක් තියෙනවා. මේ O-ring එක අයින් කරාට පස්සේ ඔයාලට පුළුවන් කැමරාවේ power button එක බලා ගන්න. මේක on කරාට පස්සේ cam එක power on වෙනවා. ඉතින් guys ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ cam එක power on වෙන විදිය. මේක high වෙන්නේ මේ අතර නෙමෙයි මේක high වෙන්නේ. මේක අනිත් පැත්තට තමයි high වෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට තමයි mount වෙන්න ඕනේ. මෙයා තමයි rotate වෙන කැමරාව. මේක directම එකම දිශාවකට තියෙන cam එක. ඉතින් guys ඊට පස්සේ පිටිපස්සා power on කරපු තැන ඒ rubber එක එහෙම හිර කරගත්තට පස්සේ අපිට පොඩි rubber කෑල්ලක් තියෙනවා අයින් කරගන්න. ඒ කෑල්ල අයින් කරලා solar panel එකේ type C charging port එක අපි එතෙන්ද plug කරගන්න ඕනේ. ඉතින් guys මේ විදිහට ඒක plug කරාට පස්සේ solar panel එකෙන් charge වෙනවා. කැමරාවේ battery එකේ මේ ඒ power එක save කරගන්නවා. එතකොට power නැති කියන්නේ රාත්‍රී කාලයට මේ battery එකෙන් තමයි මේ cam එක සම්පූර්ණ power up වෙන්නේ. ඒ කියන්නේ කැමරාවක් high කරන්න ඕනේ බේසික්ම දේවල්වත් මේ කැමරාව setup කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ power line එකක්වත් අදින්න ඕනේ නැහැ. කෙලින්ම ඕනිම තැනකට ගිහිල්ලා මේක high කරගන්න පුළුවන්. high කරලා එන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට mobile එකෙන් බලා ගන්න පුළුවන්. තවත් විශේෂයෙන්ම කියන්න ඕනි කාරණයක් තමයි මේ cam එකේ option එකක් තියෙනවා. මේ cam එකේ ගොඩක් cam වල එක දැන් තියෙනවා. මේ කැමරාව motion detection කරගන්නවා. motion detection කරගත්ත ගමන් ඔයාගේ mobile එකට SMS එකක් එන්න හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැමරාව හරහා හරි මේ කැමරාවට පේන තැනකට මිනිස්සෙක් ආවොත් එහෙම ඒ මිනිස්සයාගේ ෆොටෝ එකක් ඔයාගේ mobile එකට ඒ වෙලාවෙම එනවා. ඒ කියන්නේ අමුතුවෙන් ඔයා cam එක දිහා බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඩියුටි එකත් කැමරාව හරහාම කරනවා. ඉතින් guys මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද setup කරන්නේ app එක. මෙන්න මේ විදිහට ඔයාගේ mobile phone එක ගන්න. mobile phone එකේ Play Store එකට හරි App Store එකට හරි යන්න ඔයාගේ phone එක අනුව එක වෙනස් වෙනවා. එතනට ගිහිල්ලා V380 කියලා මෙන්න මේ විදිහට type කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ නිල් පාට app එක ඔයා download කරගන්න ඕනේ. මම download කරලා තියෙන්නේ. මම open කරගන්න. මොකද මම මේ app එක කොච්චර පාවිච්චි කරන නිසා. මේ වගේ ad එකක් play වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟට මෙතෙන්ද add කරගන්නයි තියෙන්නේ. මෙතන කතර mark එකක් තියෙනවා. ධන mark එකට ගිහිල්ලා එතකොට ඔයාගේ මේ විදිහට QR එක scan කරන්න එනවා. මෙතන 4G කැමරාව තෝරන්න. මෙන්න මෙතනින් QR එක scan කරන්න. ඔයාගේ cam එකේ දකුණු පැත්තේ තියෙනවා QR එක
ඒක ස්කෑන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට කැමරාව හරව ගන්න QR කෝඩ් එක තියෙනවා. ඒකට කැමරාව අල්ලපු ගමන් ලොගින් එක ගන්නවා කැම් එකේ. ඉතින් guys ඔයා මෙතන යූස් කරන තැන හෝම් එකක්ද ඔෆිස් එකක්ද ඒකට අදාළ දේ ඔයා මෙතන ටැප් කරන්න. මෙන්න මේ විදිහට ඔයාට කැම් එක ශනිකවම ඔයාගේ මොබයිල් එකට සෙටප් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිල් පාට ටැබ් එකක් එනවා. ඒකත් ඔබන්න ඕකේ කරන්න. ඉතින් guys ඔයාගේ මොබයිල් එකට කනෙක්ට් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් guys ගිහින් එන්නම් මේ කැමරාව ඔයාට මිලදී ගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා තියන්නම්. ඒ නම්බර් එකට කෝල් කරලා ඔයාට මේ කැමරාව මිලදී ගන්න පුළුවන්. ඉතින් guys ගිහින් එන්නම් goodbye.